ඉර පායලා තියෙනවා රස්නේ. ඒ වගේ දොර දවසක් නෙමෙයි. ඊයේ නම් එපා වුණා. ඊයේ යන්න පුළුවන් වුණේ දයිකුච්චු ටෙම්පල් එකට විතරයි. කොහොම හරි දැන් ට්‍රිප් එක අතරමඟ නතර වෙච්ච නිසා මම ගෙදර ඇවිල්ලා පොඩ්ඩක් සර්ච් කරා. මේ කාලෙට මේ මම ඉන්න පැත්තේ කනගාව කෙනෙක්ගේ කමපුර ආශ්‍රිතව යන්න පුළුවන් ලස්සන තැන් බලනකොට තමයි මට මැප් එකක් හම්බුණා. මේ TikTok එකේ කෙනෙක් දාපු එකක් මට මැහෙජියා. ඒක හරි ලස්සන මැප් එකක්. ඒකේ තියෙනවා මේ කමකුරා කනගාවවල කමකුර ආශ්‍රිතව යන්න හොඳ බලන්න ලස්සන තැන් කීපයක්. ඉතින් මම සෙනගට ඇවිල්ලා පාකින්නක් හොයාගෙන වාහනේ දැම්මා. මොකද මේ ප්ලේස් එක මේ දවස් වලට සතිය දැම්ම. අද නම් සතිය දවසක් නිසා එච්චර අවුලක් නැති වුණාට සාමාන්‍යයෙන් ගත්තා මෙතන මේ මාර බිසි වෙන ප්ලේස් එකක්. ඒක නිසා ඔයාලා මේ ට්‍රැවල් කරන්න මේ රවුමක් දාන්න හිතාගෙන ඉන්නවා. උදේ ටයිම් එක ඇවිල්ලා පාකින් එකට දාන්න පුළුවන්. මේක තමයි මේ පටන් ගන්නකොටම තියෙන පළවෙනි පාකින් එක. මෙතන ගාන පොඩ්ඩක් අඩුයි. පැයක් වගේ ඉන්නවා මේ යෙන් 400ක් කියන ලංකාවේ මුදලින් නම් 800කට කිට් වෙන ගානක් ගෙවන්න තියෙනවා. මම පඩි පෙළ හොයාගන්න මේ පැත්තේ නම් කට්ටිය එනවා දැකපු නිසා දැන් යනවා පොඩ්ඩක් මේ පැත්තට. ලස්සන පාරවල් තියෙනවා මේ පැත්තේ. මම හිතන්නේ මෙතනින් යන්න දෙන්නේ. ගිහිල්ලා බලමු. මම මුලින්ම බලන්න යන්න හේතුව මේ එනොසිමා ශ්‍රයින් එක. ශ්‍රයින් එකක් කියන්නේ අර ඔයාලා දැකලා ඇති ගොඩක් වෙලාවට කියෝතෝ පැත්තේ එහෙම කට්ටිය ගිහිල්ලා දාන්නේ ලස්සන තැනක් මේ රතු පාට යාරුක්කු වගේ. මේ දින එනොසිමා ශ්‍රයින් කියලා. මේ වල මේ මිනිස්සු මේ දේව ద్వාර එහෙම නැත්නම් දෙවියන්ගේ ලෝකෙට පිවිසෙන දොරටු කියලා තමයි මේවට එක හඳුන්වන්නේ. මේ මිනිස්සු ඉතින් එයාලගේ පාරණ හරි ලස්සන කල්චර් එක බේරගෙන ධර්මා කුන්ද ධර්මචන්ද මොකක්ද කියනවා එයාට. මේ එයාගෙන වෙනම ස්ටෝරියක් තියෙනවා. වෙනම වීඩියෝ එකෙන් කතා කරන්න පුළුවන් විදියට. හරි ලස්සන මේ වීඩියෝ එක මම දන්නේ කැමරකින් බලන ඔයාලට මොන වගේ මේ පේනවද කියලා. ඒ වුණාට මම බැලුවාම නම් හරි ලස්සනයි මේ වීඩියෝ එක. ජපානයේ මකරෙක්. චීනේ මකරු වගේ ලස්සන පොරවල් නෙවෙයි කැත මකරෙක්. මේ මගේ පිටිපස්සේ ඉන්නේ බෙන්සයිටන් කියන මේ එනොසිමා දූපත් වලට අරක්ගත්ත දේවතාවෙක්. මෙයා තමයි කලාවට ඒ වගේම ධනයට ජපානයේ වාසනාවට අධිපති දෙවියෝ කියන්නේ. මේ ඉන්නේ එයාගේ මකරයි සහ එයාට සේවය කරන පිරිසයි. අපේ වගේ මෙයාලගෙත් එක එක විශ්වාස තියෙනවානේ. මේ යාලා ගැටකහව පඳුරු වගේ જાතියක්. අර අපේ පන්සල් වල බෝගස් වල ඉල්ලන්නේ මෙයාට සෙත් වේවා, අරයට සෙත් වේවා, සියලුම ගහපර දුර වේවා. ඒ වගේ මැද්දේ වටේට ලොකු දූපතක්. හරි ලස්සන පරිසරයක්. ලංකාවේ රූමස්සල කම්ද ජංගල් බීච් පැත්තට ගියාම වගේ එන ඉන්නේ මෙතනින් ඉන්නේ. කඳු නගින්න
එහෙම අමාරු වයසක කට්ටියට මෙතන දාලා තියෙනවා වෙනම ඉසුකරේ ටිකක් සල්ලි ගෙවලා ඒකට ගන්න ඕන ටිකට් එක. ඒ අරගෙන ඕන ඒකත් උඩ යන්න. මේ පැත්තේ සම්පූර්ණ බේ එක බලන්න පුළුවන් ලස්සන වීව් එකකින් ප්ලේස් එක. ලස්සන ප්ලේස් එක. එම්බෙලාම මේකත් අපේ ලංකාවේ රූමස්සල වගේ තමා. හලෝ මේ තියෙනවා මේ සී කැනල් කියලා ප්ලේස් එක. එතනට මේ තියෙන ප්ලේස් එක එනෝෂිමා සී කැනල්. සී කැනල් එක බලන්න ටිකට් ගන්න ඕන. වැඩි හිටියෙක් නම් 800යි. පොඩි හිටියෙක් නම් 400යි. ක්‍රෙඩිට් කාඩ් පේපේ ඊට පස්සේ ඔයාලගේ IC කාඩ් සල්ලි ඕන එකෙන් ගෙවන්න පුළුවන්. සී කැනල් කියන ප්ලේස් එක. ඒකේ උඩට නගින්න පුළුවන්. හරි සුවඳයි මේ හරිය මේ ගොඩක්ම රෙස්ටෝරන්ට් වගේ ඒවා තමයි තියෙන්නේ. ගොඩක්ම කඩසප්පු වගේ දේවල් තමයි යන පාර දිගටම තියෙන්නේ. කට්ටියට හදිස්සියේ ටොයිලට් එකකට වගේ යන්න ඕන නම් ගොඩක් තැන් හදලා දෙනවා. ඇවිදින්න බැරි කට්ටියට ලිෆ්ට් වගේ ඒවා එස්කලේටර් වගේ ඒවා මේ ගොඩක් තියෙනවා මේ හරියේ. ඒක නිසා ට්‍රැවල් කරන්න බය වෙන්නේ මොකද හැමදේම අතර පාසුකම් සපයලා තියෙනවා මෙතන. Yokozo. මේ තමයි එනොෂිමා කේව්ස්. එහෙම නැත්නම් එනොෂිමා ඉවය කියන තැනට ඇතුළත් වෙන දොරටුව. Vegetable. Okay. Hi. Arigatou gozaimasu. මේ පැත්තට ආවේනික ෆල්කන් ලයිමත්
arigatou gozaimasu. මටත් හම්බුණා කැනල් එකක්. අතු කරලා මරු එක්ස්පීරියන්ස් එකක් හැබැයි මේක. හැමෝම කැනල්ස් අරගෙන තාමත් මේ වටේට වතුර බේරෙනවා. ඒ වුණාට ඒක ප්ලාස්ටික් මේකක් දාලා කවර් කරලා තියෙන්නේ. හැමදාම කට්ටියට පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕන. මෙතනින් දෙපැත්තකට බෙදනවා. හැමදාම වෝනින් ගහලා තියෙනවා ඔළුව පරිස්සම් කරගන්න ඕන කට්ටිය ඔළුව වදිනවා කියලා. මගේ සයිස් එකත් එක්ක හිර වෙන්නේ නැහැ. ඒ නිසා ගිහලා බලන්න. Paris. Ada pantai lah, banyak yang macam mana di sini yang Tadi hadir nama dari dia tu ni birthplace Hiroshima Shrine. Hiroshima Shrine ni Padang berada. යන අමාරු තැන පොඩ්ඩක් ගිහිල්ලා බලමු මෙතන. එන්න පහතයි. උස කෙනෙක් නම් අනිවාර්යෙන් ඔළුව වදින්න තියෙන සම්භාවිතාවයක් තියෙනවා. ඒක නිසා පුළුවන් තරම් පරිස්සමෙන් ඔළුව පහත් කරගෙන ඉන්න ඕන. Hiroshima Shrine එක පටන් ගත්ත තැන Hiroshima Shrine එක මූලාරම්භය. Shrine එක ගැන විස්තරයක් කරනවා නම් වෙන වීඩියෝ එකකින් ලොකු විස්තරයක් කරන්න වෙනවා. ඒ තරම් දේවල් තියෙනවා මේ Shrine එක ගැන කතා කරන්න. මේ හරි සරල ගුහාවක් මේක ඇත්තට ලොකු ගුහාවක් නෙවෙයි. ඒ වුණාට වෙනම ආතල් එකක්. වෙනම අත්දැකීමක්. කැනලයක් එහෙම අතර දීලා බලාගෙන යන්න. පරිස්සමෙන් යන්න පුළුවන් විදියට. බලලා එනවා නම් අමුතුම අතල්ලක් ගන්න පුළුවන් තැනක් තමයි මේ. මම දැන් මෙතනින් ආපහු කැනල් එක රිටර්න් කරන්න. සමහරවිට arigatou gozaimasu. Place එක මාරු. ඔයාලට මං කිව්වට විශ්වාස කරයිද දන්නේ මේ පේන්නේ නැහැ හරියට. මේ තියෙන්නේ හරියටම ගත්තාම මේක. ඔය තියෙන්නේ ෆුජි කන්ද. ෆුජි කන්ද තමයි මේ පේන්නේ. ඒ වුණාට වලාකුළු එතන රැඳිලා තියෙන නිසා මේ හරියට ක්ලියර් විදියට බලා ගන්න විදියක් නැහැ. හරියට මෙන්න මේ පැත්තේ වගේ වලාකුළු නැතුව එහෙම තිබුණා නම් ඔයාලට පුජි කන්දත් ලස්සනට මෙතන ඉඳන් බලා ගන්න පුළුවන්කම තිබුණා. Share I love. Okay. Cash only. Experiment. 1000円でお願いします。はい、ありがとうございました。
何ですか？あ、そう。全部一緒ですか？あ、そうか。これの一個。これの一枚。これ。はい。600円お願いします。はい。ありがとうございました。はい。ありがとうございました。ඒකත් මම වාතල්ලක් තියනවා. මෙයාර බෙල්ලෝ කෝට්ටය ගහලා බදලා නිකන් බාබිකියු කරා වගේ කරා. ආදන්නේ සෝස් එකත් එක්ක අමත පොඩි ලයින් එකක් යනවා. මේ චූටි බූවල් බටන් මේ බෙල්ල වගේ જાතිය මේ ලොකු දැල්ල මේ තර බෙල්ල ලොකු බෙල්ල එතන පුළුවන් ඔයාලා කැමති අන්න කැමති දෙයක් තියනවා නම් මේ අර හක් ගෙඩි වගේ නල් තියනවා නම් මේකෙන් මට හදලා දෙන්න පුළුවන් මෙතන ඉන්න කෙනා හදලා දෙනවා. ඉතින් guys ඔන්න ඔය විදිහට තමයි අද මගේ මේ සෝලෝ ට්‍රිප් එක ඉවර වෙන්නේ. තාටින් වැස්සකුත් වෙන පාටක් තියෙනවා. ඒ නිසා මම දැන් ඩුවල් බලා පිටත් වෙන්න හදන්නේ. ඔයාලත් එන්න කැමති නම් මම මෙතන ලොකේෂන් එක මගේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. මෙතන එනවා නම් ඇවිල්ලා බලනවා නම් ගොඩක්ම හොඳ හොටෙල් එකක නැවතිලා වගේ බලන්න ගොඩක් අඩු හොටෙල්ස් තියෙනවා. Airbnb එකේ වගේ බලන්න පුළුවන් එක. ලාභයට මේ ගන්න පුළුවන් හොටෙල් රූම්ස් තියෙනවා. ඒකකින් නැවතිලා දවසක් දෙකක් විතර ඉඳලා මූදේ නාලා එන්ජොයි කරලා වගේ යන්න පුළුවන්. හරි වටින ලස්සන තැනක්. ඉන්න මිනිස්සුත් වටපිටාවත් ෆ්‍රෙන්ඩ්ලි. ඒක නිසා මේ
ට්‍රැවල් කරන්න බය වෙන්න දෙයක් නෑ. සාමාන්‍යයෙන් ජප්පු ගත්තාම ටිකක් ටොක්සික් ගතියක් තියෙනවනේ ගයියොන්ට. එහෙම අවුලක් නෑ. ඒක නිසා මේ ඔයාලට පුළුවන් මේ මෙතනට ඇවිල්ලා පාඩුවේ තමන්ගේ නිවාඩුව ගත කරලා පොඩි ආතල්ලයක් අරගෙන දවසක් ඉඳලා වගේ යන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් ආයෙ දවසක හමු වෙමු.